කැබතිගොල්ලෑවේදී බස් බෝම්බයක් පුපුරවා හරමින් කොටි සංවිධානය සිය ඝාතන ඉතිහාසයේ පළමු අත්වරද්ද කරගත්තේ උඩා දරුවන් ඇතුළු 64 දෙනෙකුගේ ජීවිත අමුවේ ඝාතනය කරමින්. ඉන් පැය කිහිපයකට පසු එහි ගිය එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොටි පරදවන සටනේ තීරණාත්මක තීන්දුවකට එළඹෙනවා. එදිනම පස්වරුවේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව කොටි ඉලක්ක සොයා ගුවන්ගත වූයේ ඒ තීරණාත්මක තීන්දුවේ වරම දරමින්. මව් නදී යන අරුත ඇති මාවිල් ආරුවේ සොරව වසා දමමින් ජනතාව ජීවත් වන උතුරේ පවුල් 15000කට අධික පිරිසක් අසරණ කිරීමට LTT ත්‍රස්තවාදීන් පෙළඹුණේ ඔවුන්ගේ ඊනියා ඊළමට ජාති ආගම් කුල බෙහෙත පවා නොමැති බව ලොවට පසක් කරමින්. අපේ මාතෘ භූමිය කෑලිවලට කඩන්න ඉඩ තියන්න බෑ හාමුදුරුවනේ. අපේ ජීවත් වෙලා ඉන්නකම් අපි ඒකට ඉඩ තියන්නේ නැහැ. අපි ඒක විනාශ කරලා තමයි අර පස්සේ හැරෙන්නේ කියලා අපි තමුන්නාසයන්ට මතක් කරන්න ඕන. ජයග්‍රහණයෙන් කෙලවර කළ යුතු සටනකට ශ්‍රී ලංකා අභිහිත රණවිරුවන් අවතීර්ණ වූයේ ත්‍රස්තවාදීන්ගේ මෙම අමානුෂික ක්‍රියාවන්ට ප්‍රතිචාර දැක්වීමේ අරමුණින්. එවක යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් සරත් ෆොන්සේකා, වන් හමුදාපති එයා චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක සහ නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ යන ත්‍රිවිධ හමුදා නියමුවන්ගේ දැක්ම සහ ශක්තිය ඒ රණවිරුවන්ට ආශිර්වාදයක් වුණා. ඒ අනුව රන්න බිමට පිවිසි ත්‍රිවිධ හමුදා විරුවන් මාවිල් ආරු සොරව යළි විවෘත කරමින් අහිංසක ජනතාවගේ ජල අවශ්‍යතාව සපුරාලීමට පියවර ගත්තා. නැගෙනහිර මුදා ගැනීමේ මෙහෙයුම ආරම්භ කරමින් සත් වසක් තුළ නැගෙනහිර කොටි බලය බිඳ දැමූ රණවිරු සේනා කොප්පිගල මුදා ගැනීමෙන් ඒ ජයග්‍රහණය සංකේතවත් කළේ රොදුරු කොටි ත්‍රස්තවාදීන්ට එරෙහි සටන ජයග්‍රහණයකින් කෙලවර කළ හැකි යන්න තහවුරු කර ගනිමින්. නැගිරිතිරින් පසු උතුරේ කොටි බලය බිඳ දැමූ වීර චාරිකාව ඇරඹෙන්නේ මන්නාරමින්. ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගුවනින් කොටි ඉලක්ක සුනිවිසුණු කරද්දී නාවික හමුදාව රට වැට බැඳි රන් වැටසේ නොසලී ලක්මම සුරකින සටනට දිරි දුන්නා. දෙදහස් 9 අප්‍රේල් වන විට වර්ග කිලෝමීටර් 10ක පමණ පටු බිම් කඩකට සීමා වූ කොටි ත්‍රස්තවාදීන් දෙමළ ජනතාව මිනිස් පලියක් ලෙස යොදා ගනිමින් ඔවුන්ට මුවාවී ප්‍රහාර එල්ල කිරීම ආරම්භුවා. වසර 25කුත් මාස 9කට අධික කාලයක් පුරා ලක්මව බිහිවියට පත් කළ බිහිසුණු කොටි ඉතිහාසයේ අවසන් පරිච්ඡේදය ලියවෙන අවසන් සටන ආරම්භුණා. ළමයි මාත්‍යා යෝන හැමෝටම නිමෙතයක් ඕන, හැමෝම ජීවත් වෙන්න ඕන, හැමෝම බේර ගන්න ඕන, රජුට කියන්න ඕන අපේ ළමයි ඔක්කොම දෙවිල දැල්ගා ඔක්කොම බේර ගන්න ඕන. අලුත් දවසක අරුණළු උදා වෙද්දී එදින රාත්‍රියේ නන්දි කඩාල් කලපුව වෙඩි පඩින් ගිගුම් දෙමින් පැවතියා. හිරු උදා වී පැය කිහිපයක් ගත වෙද්දී සමස්ත රටක් වියපත් කළ කොටි ත්‍රස්තවාදී නායකයාගේ බිඳුදු සිහිනේ සාක්ෂිය නන්දි කඩාල් කලපුවෙන් සොයා ගැනීමට ලක් මම සුරුකින විරෝධාර රණවිරුවන් සමත් වූයේ කිසිදා කිසිවෙකුට ශ්‍රී ලාංකීය මාතෘ භූමියට එරෙහි වීමට ඉඩ නොදෙන බව අධිෂ්ඨානශීලීව ලොවට පසක් කරමින්. බිහිසුණු යුගයක නිමාව එලෙස සටහන් වූයේ එතෙක් මෙතෙක් මව්බිම වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සියලු දෙනාගේ අවසන් සුසුම් රැගත් විජයග්‍රහණයේ රණ ഘോഷාව ශ්‍රී ලාංකීය ධරණි තලයට මුසු කරමින්.